දොළොස්වෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ මේ අතරින් නිරෝධායනීය රෝගයක් නොවන්නේ. ඒ කියන්නේ නිරෝධායන රෝග නොවන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට ආයතන සංග්‍රහය 28 වෙනි පරිච්ඡේදයේ නිරෝධායන රෝග සහ නිරෝධායන නොවන රෝග කියලා ඛණ්ඩ දෙකකට බෙදලා තියෙනවා. ඒව සම්බන්ධ විශේෂ නිවාඩු හම්බ වෙනවා. එතකොට අපි බලමු අපිට තියෙන වර්ණ හතරක් සුපුරුදු විදිහටම පුනරාවර්තන වුණ රක්ත අතිසාරය මහාමාරිය කහ උණ කියලා තියෙනවා. අපෙන් අහන්නේ නිරෝධායනීය රෝගයක් නොවන්නේ. නිරෝධායනීය නොවන රෝග කාණ්ඩයට තමයි අහන්නේ. එතකොට අපි ආයතන සංග්‍රහයේ 28 වෙනි පරිච්ඡේදයට ආවොත් 28 අන්තිමට 28 වෙනි පරිච්ඡේදයේ අන්තිමට දෙන රෝග පිළිබඳ දැනුම් දීම කියලා තියෙනවා. ඒකෙදි අපිට තියෙනවා නිරෝධායනීය රෝග කිහිපයක්. 1 2 3 4 5 6ක් තියෙනවා. ඊට පස්සේ දැන් නිරෝධායනීය රෝගයක් විදිහට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ගේ සෞඛ්‍ය චක්‍රලේඛ ප්‍රකාරව කොරෝනා කියන එක නිරෝධායනීය රෝගයක් කියලා නම් කරලා තියෙනවා. එතකොට කොලරාව මහාමාරිය පුනරාවර්තන වුණ කුණන්ගෙන් බෝවන වසූරිය ටයිෆස් වුණ කුණන්ගෙන් බෝවන කහ උණ කියන රෝග ටික නිරෝධායනීය රෝගයක් ලෙස නම් කරලා තියෙනවා. ඒ වගේම තමයි නිරෝධායනීය නොවන රෝගයක් සම්බන්ධින් ගත උග්ගපූර බාලක පක්ෂපාතය මස්තිෂ්ක කශේරු උණ පැපොල ඩිස්තීරියාව රක්ත අතිසාරය ආන්තරික උණ සක්‍රාමීය යකුත් ප්‍රදාහය සාමාන්‍ය කල්පවදින උණ ටයිෆස් උණ උකුණන්ගෙන් බෝ නොවන මේ විදිහට දින සමහරක් මට කියවන්න තේරෙයි. කියනවා යකුත් ප්‍රදාහය right සංක්‍රාමී යකුත් ප්‍රදාහය මොනවද කියලා නම් මම දන්නේ නැහැ. මේ උණ වෙන්නේ මොන හරි වෙන්නේ නැති. එතකොට මෙන්න මේ වගේ දේවල් තියෙනවා නම් සම්පූර්ණ නිවාඩු සම්පූර්ණ පාඩු සහිත විශේෂ නිවාඩු ලබා දෙනවා right කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ පැපල වගේ දේවල් වලට මේ විදිහට ගන්න පුළුවන් ආයතන සංග්‍රහණය මම දන්නේ දැන් දෙනවද එහෙම කියලා. නමුත් ආයතන සංග්‍රහය ප්‍රකාරව ගන්න පුළුවන්. ඒක තමයි නිරෝධායනීය රෝගයක් නිවස තියෙනවා නම් යාට සම්පූර්ණ සහිත නිවාඩු ගන්න පුළුවන්. එතකොට නිරෝධායන රෝගයක් ස්පර්ශ වූවක වෙන් කර තබනු ඇත. මේ සඳහා අවශ්‍ය වන නිවාඩු සම්පූර්ණ පාඩු සහිත විශේෂ නිවාඩු වශයෙන් ගණනවල ලැබේ කියලා කියනවා. එතකොට මේවා වෛද්‍ය නිර්දේශය මත මේවා ගන්න පුළුවන්. කොලරාව මහාමාරිය පුනරාවර්තන වසූරිය ටයිෆස් උණ කියන උකුණන්ගෙන් බෝවන මෙතනක් තියෙනවා නේද? ටයිෆස් උණක් තියෙන උකුණන්ගෙන් බෝ නොවන කියලා තියෙනවා. ඒක නිරෝධායන නොවන රෝගයක්. කහ උණ මෙන්න මේ කියන රෝග කවර ගෙදර හැදිලා තියෙනවා නම් එයාටත් නිවාඩු ගන්න පුළුවන් සම්පූර්ණ විශේෂ පරිසහිත. ඊළඟට තමයි නිරෝධායනීය නොවන රෝග. මෙන්න මේ ටික මම නම් මේ රෝග ගැන මම කිසිම දැනීමක් නැහැ. උග්ගපූර බාලක පක්ෂඝාතය මස්තිෂ්ක කශේරු උණ මම මේ ඔක්කොම උණවල් වෙන්න ඕන. ඩිස්පිරිතියා ඩිප්තීරියාව රක්ත අතිසාරය ආන්ත්‍රික උණ සංක්‍රාමී යකුත් ප්‍රදාහය සාමාන්‍ය කල්පවතින උණ රෝග ටයිෆස් උණ මෙන්න මේ නිරෝධායනීය නොවන රෝග. අවශ්‍ය වෙන නිරෝධායනීය නොවන රෝගයක් පෙළෙන තැනැත්තෙකු ස්පර්ශ වන නිර්ධාරිත තමන්ගේ සේවා ස්ථානයෙන් බැහැර සිටීම අවශ්‍ය නොවේ. එතකොට ඒ කියන්නේ යාට සේවා ස්ථානයෙන් බැහැර සිටීම අවශ්‍ය නොවේ කියලා කියන්නේ යාට නිවාඩුවක් ඒ කියන්නේ මේ යාලා ගෙදර තියෙනවා නම් ස්පර්ශ වුණ කෙනෙකුට යාට නිවාඩුව හිමි වෙන්නේ නැහැ right. ඊළඟට තමයි නිරෝධායන රෝගයක් ස්පර්ශ වූ වෙන්කත වියද මේ සඳහා අවශ්‍ය වන ඝනපුර අටේ කොතනක වසූරිය සරම්ප ජර්මන් සරප් කියන රුබෙල්ලාව සහ ශරීරයේ පළු නැගීම් වැනි වෙනත් රෝගයක් පැතිරෙන අවස්ථාවකද එසේ දැනෙන දියුත් මේ වගේ රෝග තියෙනවා නම් එන්න එපා කියලා තමයි කියන්නේ. එතකොට යාට මෙන්න මේ විදිහට නිවාඩු ගන්න පුළුවන්. නමුත් දැන් මේක පොඩ්ඩක් මම කල්පනා කරේ මේ වගේ දේවල් වලදී ඊළඟට මේකෙදී මේව සාමාන්‍ය රෝග බවට පත් වෙලා තියෙනවා. ඒතරගේ මේ රෝගය මේ පැපොල කියන රෝගය දැන් සාමාන්‍ය රෝගයක් නිකන් සාමාන්‍ය රෝගයක්. උණ කියන එක සාමාන්‍ය දැන් රෝගයක්. සාමාන්‍ය කල්පවතින උණ සාමාන්‍ය රෝගයක් බවට පත් වෙලා දැන් තාක්ෂණික දියුණුව නිසා. එතකොට මේ සම්බන්ධව මොකද නිවාඩු දීමේ තියෙන අධිකාරිය තියෙන්නේ හිමි කියලා හිමි නෙමෙයිනේ. ලබා දීමට හැකි කියලා තමයි කියන්නේ. එතකොට ආයතන ප්‍රධානියගේ තීරණයකට යන්න පුළුවන්. මේවා නිවාඩු පරිච්ඡේදය පැහැදිලිව කියනවානේ. එතකොට මේ වලට දෙන්නම ඕන කියලා ෆයිට් කරන්න අපිට අමාරුයි. මේ කාලේ ගහපු එකක් නිසා මම මේක
මෙන්න මේ දෙක ගැන මට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මම නම කියන්නේ නැතුව මේ දෙක highlight කරන්නේ. හරි අපේ ප්‍රශ්නෙට යමු. මේ අතරින් නිරෝධායනී රෝගයක් නොවන්නේ කියන එක තමයි අහන්නේ. එතකොට අපි දැක්ක පුනරාවර්තන වුණ කියන එක නිරෝධායනී රෝගයක් ලෙස අපි දැක්කා. නිරෝධායනී රෝගය පුනරාවර්තන වුණ පුනරාවර්තන උකුණන්ගෙන් බෝවන එක නිරෝධායනී රෝගයක්. ඊළඟට මහාමාරියත් මම දැක්කා. මහාමාරියත් නිරෝධායනී රෝගයක්. ඊළඟට කහවුණත් නිරෝධායනී රෝගයක්. නිරෝධායනී නොවන රෝගයක් වෙන්නේ රක්ත අතිසාරය. රක්ත අතිසාරය නිරෝධායනී නොවන රෝගයක්. එතකොට මෙන්න මේකට තමයි උත්තරේ වෙන්නේ. 12 වෙනි ප්‍රශ්නය මේ අතරින් නිරෝධායනී නොවන රෝගයක් තමයි අහනවා. රක්ත අතිසාරය මේක තියෙන්නේ ආයතන සංග්‍රහය 28 වෙනි පරිච්ඡේදයේ. එතකොට අපි බලමු මේ උත්තරය නිවැරදිද කියලා.